ආයුබෝවන් Secret of Taste YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ හාල් පිටි නැතුව ඉක්මනටම හදා ගන්න පුළුවන් වැලිතලප රෙසිපි එකක් ගැන. විනාඩි 10ක් වගේ පොඩි කාලයක් ඇතුළත අපිට මේක ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මම කොහොමද මේක හදාගත්තේ කියලා. මුලින්ම මෙන්න මේ විදිහට ෆෑන් එකක් ලිපේ තියලා මම ඒකට එකතු කරගන්නවා සීනි මේස් හැඳි දෙකක් විතර. ඊට පස්සේ මම ඒ ටික හොඳට කැරමල් කරගන්නවා. ලස්සන කලර් එකක් එනකම් මේක කැරමල් කරගන්න. ගොඩාක් කළු කරගන්න එපා. ඒක නිකන් තිත්ත රසක් වගේ තමයි එන්නේ. සීනි ටික දිය වෙලා මෙන්න මේ විදිය ලස්සන පැණි පාටකට ආවට පස්සේ මම මේකට උතුරන වතුර වලින් කෝප භාගයක් විතර එකතු කරගන්නවා. එතකොට මේකේ සීනි ටික පොඩ්ඩක් කැටි ගහලා වගේ එනවා. ඒ ටික මේ විදිහට පොඩ්ඩක් දිය කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි කෝපයක් ග්‍රෑම් වලින් නම් 200ක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ මේ සීනි ටික හොඳට දිය වෙනකම් මේ විදිහට කලවම් කරගන්න. මේ වෙලාවේ සීනි ටික හොඳට දිය වෙලා පැණි පදමට ආවට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොල් බෑග පොල්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ටික හොඳට කලවම් කරගත්තට පස්සේ මම වැනිලා වලින් තේ හැන්දක් එකතු කරගන්නවා. වැනිලා නැත්තම් ඔයාලට එන සල් කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට බත් කෝප්පයක් එකතු කරගන්නවා. ඔයාලට මේකට ඉතුරු වෙච්ච බත් ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් දැන් උයාගත්ත බත් උනත් ගන්න පුළුවන්. ඒ වගේම ඕනෑම හාල් වර්ගයක බත් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරගන්න. විනාඩි 5ක් වගේ කලවම් කරගෙන යද්දි මේ ටික පොඩ්ඩක් එකට එකතු වෙන මට්ටමක් එනවා. ඒ වෙලාවට තමයි අපි මේක ලිපෙන් බා ගන්න ඕනේ. දැන් ටිකක් හරියාගෙන එන්නේ මගේ වැලිතලප මිශ්‍රණය. මේ විදිහට එකට එකතු වෙන වෙලාවෙදී මම මේක ලිප් ඔෆ් කරලා ඊට පස්සේ මම මෙන්න මේ විදිහට තැටියට මේ ටික එකතු කරගන්නවා. අත ඉක්මන් කරලා මේ ටික ඉක්මනට තුනී කරගන්න සෙට් වෙන්න කලින්ම දැන් මේ ටික හොඳට නිවෙන්න තියන්න. රස්නේ පිටින් කපන්න එපා. හොඳටම නිමුණාට පස්සේ මෙන්න මේ විදිහට කෑලි වලට කපා ගන්න පුළුවන්.
මේ තියෙන මම මේ විදිහට හදාගත්ත වෙළඳ ටික. ඇත්තටම මේක හාල් පිටි වලින් හැදුවේ නැහැ කියලා කිසිම වෙනසක් නැහැ. ඇත්තටම ගොඩක් රසයි. ඒ වගේම විනාඩි 10ක් වගේ පොඩි කාලෙකින් ඉක්මනටම හදා ගන්නත් පුළුවන්. ඔයාලත් මේ රෙසිපිය try කරලා බලන්න. වීඩියෝ එක ගැන අදහස කමෙන්ට් එකකින් එකතු කරන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. Secret of Tasty YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ රසබර අලුත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.